1947 ලොස් ඇන්ජලිස් වල හරිම සීතල ජනවාරි උදෑසනක්. කාන්තාවක් එයාගේ පොඩි දුවත් එක්ක පාරේ යද්දී එකපාරටම දකිනවා හිස් ඉඩමක හිතා ගන්නවත් බැරි හරිම භයානක දෙයක්. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම නිර්වත් කරලා ඉනෙන් හරියටම දෙකට කපලා දාපු කාන්තා සිරුරක්. ඒ සොයා ගැනීම තමයි ඇමරිකානු අපරාධ ඉතිහාසයේ අර අතිශය කුප්‍රකට අදටත් කවුරුත් හරියටම දන්නේ නැති අභිරහසක් වුණු බ්ලැක් ඩාලියා සිද්ධියේ පටන් ගැනීම. ඒක ඇත්තට ඒ සිද්ධියත් එක්කම ලොස් ඇන්ජලිස් නගරයේම වගේම පස්සේ මුළු රටම හෙල්ලුම් කෑවා. මොකද මේකේ තිබුණේ අසාමාන්‍ය කුරුරු බවක්. නිකන්ම මිනිමරුමක් නෙවෙයි. කොහෙත්ම නැහැ. සිරුර දෙකට කපලා විතරක් නෙවෙයි අර අභ්‍යන්තර අවයව අරන් සෝදලා ආයෙත් දාලා. මුහුණත් හරීම දරුණු විදිහට විකෘති කරලා. මේ නිසා ලොකෝ මහජන අවධානයක් භීතියකුත් ඇති වුණා. මේ විදිහට අන්තිමද ජීවිතෙන් වන්දි ගෙවන්න වුණේ එලිසබෙත් ෂෝට් කියන තරුණියට. ඔව්. එයා ඇවිල්ලා තියෙන්නේ හොලිවුඩ් නිලියක් වෙන්න හීනමවපු කෙනෙක්. ඉතින් අද අපි මේ ගැන ටිකක් ගැඹුරින් කතා කරන්න යන්නේ. එලිසබෙත් ෂෝට් කියන්නේ කවුද? මේ අපරාධය වුණේ කොහොමද? පොලිස් පරීක්ෂණ කොයි විදිහටද ගියේ? කවුද මේකට සැකකලේ? මේ වගේ කරුණු ටිකක් අපි අද විමසා බලමු. අපේ මේ කතාවට පාදක වෙන්නේ ඒ කාලේ පැලවුණු වාර්තා සහ විමර්ශන තොරතුරු. එහෙනම් අපි මුලින්ම පටන් ගමු එලිසබෙත් ෂෝට්ගේ පසුබිමෙන්. ඇගේ ජීවිත කතාව දිහා බැලුවම ඒකත් හරිම අභියෝගාත්මක එකක් කියලා පේනවා නේද? මැසචුසෙට්ස් වල ඉපදුනේ මහා අවපාත කාලය. ඒ කාලේ හරිම අමාරුයි නේ. ඔව්. ඒ මදිවට පියා අතුරුදහන් වෙනවා. මුලින් හිතන්නේ සීදි වෙනසා ගත්තා කියලා. වාහනේ හම්බ වෙන පාලමක් උඩින්. ඒත් සිරුර නැහැ. හරිම අමුතු සිදුවීමක්. ඒත් ඊටත් වඩා පුදුම හිතන දේ තමයි අවුරුදු ගානකට පස්සේ ආරංචි වෙනවා. පියා මැරිලා නැහැ කියලා කැලිෆෝනියාවේ ජීවත් වෙනවා කියලා අම්මට ලියුමක් එනවා. ඒක තමයි එලිසබෙත්ගේ ජීවිතේ වෙනස් කරන්නේ. එතකොට එයාට අර පෙනහල් වල ප්‍රශ්නයක් තිබුණා. ඒ නිසා උණුසුම් දේශගුණයක් ඕන වුණා. අනික පොඩි කාලේ ඉඳලම, ඒ කියන්නේ වයස 6 ඉඳලම නිලියක් වෙන ලොකු ආසාවක් තිබුණා. ඉතින් මේ කාරණා දෙකම එකතු වෙලා. ඔව්. වයස 14 දී තාත්තා හොයාගෙන කැලිෆෝනියාවට යනවා. ඒත් ඒ සම්බන්ධය හරියන්නේ නැහැ. නිතරම රණ්ඩු සරුවල්. අන්තිමට යාට එතනින් යන්න වෙනවා. එතනින් පස්සේ තමයි ඉතින් ලොස් ඇන්ජලිස් වලට එන්නේ අර හොලිවුඩ් හීන පස්සේ. හැබැයි ඒ ජීවිතේ තරම් ලේසි වෙලා නෑ නේද? කොහෙත්ම නෑ. හරිම අස්ථාවර ජීවිතයක්. එක තැනක ඉඳලා නෑ. අවුරුදු 19 දී අර නීති විරෝධී මත්පැන් බීලා අත්අඩංගුවටපත් වෙනවා. ඒ වෙලාවේ ගත්ත ඇඟිලි සලකුණු නේද පස්සේ ආව හඳුනා ගන්න උදව් වුනේ. හරියටම හරි. ඒක තමයි තීරණාත්මක සාක්ෂිය උනේ. ඊට පස්සේ ඉතින් වේටවරියක් විදිහට වැඩ කරනවා, බාර්වල එහෙම නිතර ගැවසෙනවා, සල්ලි නෑ, නවතින්න තැනක් නෑ, හරිම අසරණ තත්ත්වයක්. සමහර වාර්තාවල තියෙනව නේද? සමහර වෙලාවට කෑම ටිකකට බීම ටිකකට ශරීරය විකුණන්න උනා කියලාත්. ඔව්, ඒ වගේ කතාත් තියෙනවා. ඒ කියන්නේ එදිනදා ජීවත් වෙන්න කොයිතරම් අරගලයක් කරන්න ඇතිද කියලා හිතා ගන්න පුළුවන්. ඇගේ ආදර සම්බන්ධතා ගැන මොකද කියන්න තියෙන්නේ? ඒවත් හරිම සංකීර්ණයි වගේ. ඔව්, ඒවත් අස්ථාවරයි. අර දෙවන ලෝක යුද්ධ කාලේ ගුවන් හමුදා මේජර් කෙනෙක් මැතියු ගෝඩන් කියලා එයා එක්ක විවාහ වෙන්න බලාපොරොත්තුෙන් ඉඳලා තියෙනවා. ඔහු යුද්ධයට යන්න කලින් කියලා තියෙනවා එනකල් ඉන්න කියලා. ඒ තවාසනාවකට යුද්ධ ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දි ගුවන් අනතුරකින් මැරෙනවා. ඒක යාට ලොකු කම්පනයක් වෙන්න ඇති. අනිවාර්යයෙන්ම. එතනින් පස්සේ තවත් මත්පැන් වලට යොමු වෙනවා කියලායි කියන්නේ. පස්සේ හිටපු පෙම්වතෙක් ජෝසප් ෆික්ලින් එක්ක ටික කාලයක් ඉන්නවා. ඒකත් හරියන්නේ නැහැ. අන්තිමටම ඇය ඇසුරු කළේ කාවද? අන්තිම කාලේ ඒ කියන්නේ අතුරුදහන් වෙන්න කිට්ටුවා විවාහක සේල්ස්මෑන් කෙනෙක් රොබර්ට් මෑන්ලි රෙඩ් කියලා තමයි කියන්නේ. එයා එක්ක තමයි සම්බන්ධයක් තිබිලා තියෙන්නේ. මේ හැමදේම මේ අස්ථාවර ජීවිතේ නිතර මාරු වෙන තැන් ඇසුරු කරපු අය මේව පස්සේ කාලෙක පොලිසියට ලොකු ප්‍රශ්නයක් වෙන්න ඇති නේද විමර්ශනවලක? අනිවාර්යයෙන්ම ඒක තමයි මේ නඩුව මෙච්චර සංකීර්ණ වෙන එක හේතුවක්. හොඳයි. එතකොට අපි යමු අර භයානක සොයා ගැනීම පැත්තට. 1944 ජනවාරි 15 වෙනිදා උදේ බෙටි බර්සිංග දකින්න දෙයි. ඒක අදටම වචන වලින් විස්තර කරන්නත් අමාරුයි. සිරුර දෙකට කපලා ඉනෙන් හරියටම කොටස් දෙක අඩි කීපයක් ඈතින් තියලා සම්පූර්ණයෙන්ම නිර්වතින් ඒ විතරක් නෙවෙයි සිරුර හොදලා තිබුණා කියලාත් කියනවා නේද? හොඳටම සෝදලා පිරිසිදු කරලා. ලේ බින්දක්වත් එතන තිබිලා නැහැ. ඒ කියන්නේ අපරාධය එතන නෙවෙයි වෙලා තියෙන්නේ. ඇතුලේ අවයවත් අයින් කරලා. ඒ කියන්නේ බඩවැල් අක්මාව වගේ දේවල් අරගෙන ඒවත් හොදලා ආයෙත් බඩ ඇතුලට දාලා තිබුණා.
හරිම සැලසුම් සහගතව කලබලයක් නැතුව කරපු දෙයක් වගේ. ඊට පස්සේ අර මුහුණ ඒක තමයි සමහර විට අතිශයින්ම කුරිරුම දේ. කට දෙපැත්තෙන් කපලා කන් දෙක ගාවටම. ඔව්. ඒකට ග්ලාස්ගෝ සිනහව කියලාත් කියනවා. ඒක අමුතුම විදිහේ විකෘතියක්. අපරාධකරු යම් පණිවිඩයක් දෙන්න හැදුවා වගේ. ඇඟේ තුවාලක් තිබිලා තියෙනවා බැඳලා හිටපු ලකුණු. ඔව්. මැණික් කටුව වලලු කර බෙල්ල වටේ ලණු වලින් බැඳලා හිටියා වගේ ලකුණු. මුළු ඇඟ පුරාම සිගරට් වලින් පත්තු කරපු පිලිස්සුම් තුවාල ගොඩක්. ඒ කියන්නේ මරන්න කලින් හොඳටම වද දීලා. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තව දේවල් හෙළි වුණා නේද අර? ඔව්. අර කලවේ තිබුණු රෝසමල් පච්චය ඒකත් කපලා අරගෙන ඒකත් අර සිරුර ඇතුළට දාලා තිබුණා. ඊකත් වඩා පිළිකුල් සහගත දෙයක් තමයි අර ආමාශයේ මොනවද තිබුණේ? මලපහ. විශාල ප්‍රමාණයක්. ඒකෙන් ඇතිවුණු සැකය තමයි සමහර විට මැරෙන්න කලින් බලෙන් ඒ දේවල් කවන්න ඇති කියලා. දෙවියනේ හිතා ගන්නත් බෑ. මේ වගේ දෙයක් පිටිපස්සේ තියෙන මානසිකත්වයේ මොන වගේ එකක් වෙන්නේ නැතිද? ඒක තමයි මේ නඩුවේ විසඳගන්න බැරි ලොකුම ප්‍රශ්නයක්. මරණයට හේතුව විදිහට තීරණය වුණේ අර මුහුණේ සහ ඔළුවේ තිබුණු දරුණු කැපුම් තුවාල නිසා වෙච්ච අධික රුධිර වහනය සහ කම්පනය. ලිංගික අතවරයකුත් වෙලා තිබුණා. ඔව් ඒකත් තහවුරු වුණා. සිරුර සෝදලා තිබුණු නිසා අපරාධය වුණේ වෙන තැනක කියලා පැහැදිලි වුණානේ. එතන තිබුණු හිස් සිමෙන්ති බෑග් නිසා සමහර වෙලාවට සිරුර ගේන්න ඒව පාවිච්චි කරන්න ඇති කියලාත් හිතුවා. අර සිරුර කපලා තිබුණු විදිහ ඒක හරිම නිවැරදි කියලාත් කියනෝ නේද? හෙමිකෝපරෙක්ටොනි වගේ. ඔව් ඒක කශේරුකා දෙකක් අතරින් හරිම නිවැරදිව කරපු කැපීමක්. ඒක නිසා තමයි සැකකලේ මේක කරපු කෙනාට වෛද්‍ය දැනුමක් එහෙම නැත්නම් මස් කපන කෙනෙක් වගේ පළපුරුද්දක් තියෙන්නේ නැති කියලා. ඉතින් මේ කවුද කියලා මුලදී හඳුනා ගන්න බැරි වුණා කිව්වා. ඒතර කලින් ඇඟිලි සලකුණු තිබුණු නිසා. ඔව් ඒක FBI එකට යවලා තමයි එලිසබෙත් ෂෝට් කියලා හරියටම අඳුරගත්තේ. ඒත් එක්කම තමයි මාධ්‍ය මේකට පනින්නේ. එතනින් තමයි බ්ලැක් ඩාලියා නම එන්නේ. ඔව් ඒ දවස්වල ජනප්‍රිය චිත්‍රපටයක් තිබුණා The Blue Dahlia කියලා. එලිසබෙත් කළු පාට අඳින්න ආස කරපු නිසාත් ඔළුවේ ඩැලියා මල් ගැහුවා කියන කතාවක් එක්ක පත්තර වලින් බ්ලැක් ඩාලියා කියලා නම දැම්මා. ඒ නම නම් ඉක්මනටම ප්‍රසිද්ධ වෙන්නේ නැති. පිස්සු විදියට මුළු ඇමරිකාවම මේ ගැන කතා වුණා. ඒක එක පැත්තකින් හොඳයි මහජන උනන්දුව ආවා. හැබැයි අනික් පැත්තෙන් ලොකු මාධ්‍ය සංදර්ශනක් වුණා. ඒක විමර්ශනවලට බාධාවක් වුණා කියලාත් කියන්න පුළුවන්. ඒක ඇත්තට නැති හැමෝම තොරතුරු දෙන්නේ නෝ සමහර ඒවා බොරු වෙන්නේ නැති. පොලිසිය මුලින්ම අවධානය යොමු කළේ අර අන්තිමටම ආව දැකපු කෙනාට නේද? රොබර්ට් මෑන්ලි. ඔව් මෑන්ලි. එයා කිව්වේ ජනවාරි 9 වෙනිදා එලිසබෙත්ව බිල්ට්මෝ හෝටලේ ගාවින් දාලා සෑන් ඩියාගෝ ගියා කියලා. එයාව බොරු සෙවීමේ පරීක්ෂණ දෙකකටම දැම්මා. ප්‍රතිඵලය දෙකින්ම සමත් වුණා. ඉතින් එයා ගැන තිබුණු ලොකුම සැකය අඩු වුණා අර හිටපු පෙම්වතා ජෝසප් ගැනත් බැලුවා. හැබැයි එයා අපරාධී වුණු දවස්වල වෙන ප්‍රාන්තයක හමුදා සේවය. ඒකට සාක්ෂි තිබුණා. මේ ඔක්කොම අතරේ තමයි අර අමුතු පාර්සල් කතාව එන්නේ. ඔව් ඝාතකයා කියලා කෙනෙක් පත්තර කන්තෝරුවකට කතා කරනවා. ඊට පස්සේ දවස් කීපයකින් එලිසබෙත්ගේ පෞද්ගලික බඩු ටිකක් දාලා පාර්සලයක් එවනවා. ඒකේ මොනවද තිබුණේ? උපැන්න සහතිකය පරණ ෆොටෝ ටිකක් අර පිරිමි 7ව ගානකඩේ නම් තිබුණු ලිපින පොතක්. හැබැයි කිසිම හෝඩුවක් නැහැ. නෑ. ඔක්කොම ගැසලින් වලින් පිහදාලා ඇඟිලි සලකුණු සම්පූර්ණයෙන්ම මකලා ඒ කියන්නේ ඝාතකයා හරිම සූක්ෂමයි පොලිසිය එක්ක සෙල්ලමක් කරනවා වගේ. අර ලියුම් කවරේ ලිපිනියත් විශේෂයි කියනවා නේද? කපපු අකුරු වලින් හදලා තිබුණේ. ඔව් සංගරාවකින් වගේ කපපු අකුරු වලින් අලවල ඒ අකුරු අතරේ මාක් හැන්සන් කියන කෙනාගේ නමක් තිබුණා. එයා තමයි අර එලිසබෙත් ටික කාලයක් නැවතිලා හිටපු රංගශාලාවේ අයිතිකාරයා. මාක් හැන්සන්. එයාගෙනත් සැකයක් ආවා එනම්. අනිවාර්යයෙන්ම මොකද එයා එලිසබෙත්ට විවාහ යෝජනාවක් කරලා එයා ඒක බෑ කියලා තිබුණා. අතුරුදහන් වෙන්න කලින් දවසත් එයා කතා කරලා තිනා. එයා ප්‍රධාන සැකකරුවෙක් වුණා. ඊට පස්සේ තව බඩු හම්බ වෙනා නේද? අත්බෑගයයි සපත්තුයි වගේ. ඔව් දවස් කීපයකට පස්සේ කුණු බක්කයකින් ඒවා හම්බෙනවා. ඒවත් ගැසලින් වලින් හොදලා. ඝාතකයා දිග්‍රතම සාක්ෂි මක්කන්න උත්සාහ කරනවා. තව ලියුම් එමත් ආවා කියනවා. ඔව් ඝාතකයාගෙන් කියලා තව ලියුම් කීපයක් ආවා. එකක තිබුණා පොලිසියට බාර වෙනවා කියලා. පස්සේ තව එකක කිව්වා නෑ අදහස වෙනස් කරගත්තා පොලිසිය හරියට වැඩක් කරන්නේ නෑ කියලා. අර සිරුල කපපු විදිහ නිසා වෛද්‍යවරයෙක් වෙන්නට කියන සැකේ දිගටම තිබුණා. ඔව් ඒ සැකේ දිගටම තිබුණා. මොකද ඒ කැපීම හරිම නිවැරදි. ඒ වගේම සිරුර හම්බවන තැනට කිට්ටුවෙන් වෛද්‍ය විද්‍යාලයක් තිබීමත් ඒකට තවත් බරක් එකතු කළා. මේ තරම් දේවල් වෙලත් නිලධාරීන් 750ක් යොදවලා ලොකු තෑග්ගකුත් ප්‍රකාශ කරලත්
නියම ඝාතකයාව හොයාගන්න බැරි වෙනවා. ඒක තමයි පුදුමේ. අවුරුදු 3ක් විතර යනකල් 1000කට වඩා ප්‍රශ්න කරලා තිනවා. හැබැයි හැඩක් විතර පාපොච්චාරණය කළා කියන එක. ඒක කොහොමද වෙන්නේ? ඒක තමයි අර මාධ්‍ය ප්‍රසිද්ධිය බලපෑම. සමහරු අවධානය ගන්න, සමහරු මානසික ප්‍රශ්න නිසා ඒ අයගෙන් වැඩි දෙනෙක් ඇත්තටම ඝාතකයෝ නෙවෙයි කියලා තමයි පස්සේ තේරුනේ. එතකොට කාලයක් යද්දි මතුවුණු ප්‍රධානම සැකකරුව කවුද? හරි. අපි ඒ අය ගැන ටිකක් බලමු. ප්‍රධාන වශයෙන් කීප දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි වෝල්ටර් බේලි. එයා ශල්‍ය වෛද්‍යවරයෙක්. අර වෛද්‍ය දැනුම කතාවට ගැලපෙනවා. ඔව්. සිරුර හම්බවුණු තැනට කිට්ටුව ජීවත් වුනේ. අනික එයාගේ දුව එලිසබෙත්ගේ නංගි කෙනෙක්ව අඳුරනවා. හැබැයි ඝාතනයෙන් හරියටම අවුරුද්දකට පස්සේ එයා මුලේ ලෙඩකින් මැරෙනවා. එතකොට තව ඉන්නවා ලෙස්ලි ඩිලන් කියලා කෙනෙක්. එයා නම් වෛද්‍යවරයෙක් නෙවෙයි. එයා කිව්වේ එයාගේ යාළුවෙක් ජෙෆ් කොනර්ස් තමයි ඝාතකයා. එයා ඒ ගැන දන්නවා කියලා. පොලිසිය නොදන්න තොරතුරුත් කිව්වා. ඒත් ඒ යාළුවා ඇත්ත කෙනෙක්ද? ඒක තමයි ප්‍රශ්නේ. සමහරු හිතුවා ඒ මනහකල්පිත චරිතයක් කියලා. පස්සේ ඩිලන් පොලිසියෙන් වන්දියකුත් ඉල්ලුවා. හරිම පැටලි සංගතයි. ඔව්. ඊළඟට තමයි මෑත කාලේ ගොඩක් කතාබහට ලක්වුණු කෙනා. ජෝර්ජ් හොඩල්. වෛද්‍ය ජෝර්ජ් හොඩල්. එයා ගැන ගොඩක් කතා වුණා නේද? එයාගේ පුතාම පොතක් එහෙම ලිව්වා. හරියටම හරි. ස්ටීව් හොඩල්. එයා විශ්‍රාමික පොලිස් නිලධාරියෙක්. එයා කියන්නේ එයාගේ තාත්තා තමයි ඝාතකයා කියලා. ජෝර්ජ් හොඩල් වෛද්‍යවරයෙක්, ශල්‍ය දැනුම තිබුණා. එයාගේ ලේඛනිකවරියගේ මරණය සැකසහිතයි. දුවගේ ලිංගික අපයෝජන චෝදනාත් තිබුණා නේද? ඔව්. ඝාතනය වුණු දවස්වල ගෙදර ඉඳලා නෑ. එයාගේ කළු පාට කාර් එකක් අපරාධය වුණු තැනහලියේ දැකලා තියෙනවා කියලාත් කතාවක් ගියා. පොලිසිය රහසින් අහගෙන ඉඳලා තියෙනවා කියලාත් කියනවා. ඔව්. රහස් පටිගත කිරීමකදී මම බ්ලැක් ඩාලියාව මැරුවා කියමුකෝ. එයාලට ඒක ඔප්පු කරන්න බෑ වගේ දෙයක් කියනවා ඇහිලා තියෙනවා හම්බයි. හැබැයි ඒකත් මතභේදාත්මකයි. එයා පස්සේ පිලිපීනයට ගිහින් ජීවත් වුණා. ස්ටීව් හොඩල්ගේ තර්ක කොයිතරම් දුරට පිළිගන්න පුරවන්ද? සාක්ෂි තියෙනවා. ඒත් ඒ එකක්වත් 100% ඔප්පු කරන්න බෑ. එලිසබෙත්ට සමාන පෙනුමක් තියෙන කාන්තාවකගේ ෆොටෝ එහෙම හොයාගත්තා එයාගේ තාත්තගේ බඩු අතරින්. ඒත් ඒක තීරණාත්මක නෑ. අර මාක් හැන්සන් රංගශාලා අයිතිකාරයා. එයා ගැන සැකිය නැති වුණාද? නෑ. එලා දිගටම සැකකරුවන්ගේ ලයිස්තුවේ හිටියා. අර විවාහ යෝජනාව ප්‍රතික්ෂේප වීමයි පාර්සලේ නම තිබීමයි නිසා. මේ ලයිස්තුව බැලුවම හිතාගන්න පුරුවා මේ විමර්ශනය කොයිතරම් පැතිවඩ ගියාද කියලා. වෛද්‍යවරු, අඳුනන අය, නිකම්ම පාපොච්චාරණය කරපු අය. 2014 තව පොතක් ආව නේද? ඔව්. පියු ඉට්වෙල් කියලා ලේඛිකාවක්. එයා කිව්වේ ලෙස්ලි ඩිලන් තමයි ඝාතකයා. හැබැයි ඒකට උදව් කළේ, ඒ කියන්නේ මහමොලකරු උනේ මාක් හැන්සන් කියලා. අපරාධය උනේ ඇස්ටර් මොටෙල්ලා කියලා එයා කිව්වා. ඒත් එක තහවුරුනේ නෑ. ඒවත් තර්ක විතරේ. ස්ථිර සාක්ෂි නෑ. ඉතින් දශක 7කටත් වැඩි තාමත් මේක නොවිසඳුණු අභිරහසක්. හරියටම අද වෙනකොට මේ සැකකරුවන්ගෙන් කවුරුවත් වගේ ජීවත් වුන් අතර නෑ. පොලිස් වාර්තා සම්පූර්ණයෙන්ම එළියට දාලත් නෑ. ඉතින් ඇත්ත හොයාගන්න එක තවත් අමාරු වෙලා. මුලික කාලේ විමර්ශනවල අඩුපාඩුත් බලපන්නේ නැති නේද? අනිවාර්යෙන්ම අපරාධ ස්ථානය හරියට ආරක්ෂා නොකිරීම, සාක්ෂි නැතිවීම, අර මාධ්‍ය නිසා ඇතිවුණු පීඩන, බොරු තොරතුරු, බොරු පාපෝච්චාරණ මේ ඔක්කොම එකතු වෙලා තමයි මේක මෙහෙම වුනේ. එලිසබෙත් ෂෝට්ගේ කතාව ඇත්තනම හරිම කනගාටුදායකයි. හොලිවුඩ් හීනයක් එක්ක ආපු තරුණියක් අන්තිමට මුහුණ දෙන්න වුණු ඉරණම ඒක ඒ කාලේ සමාජය ගැන තියමක් කියනවා වගේ. ඔව්. යුද්ධයෙන් පස්සේ ලොස් ඇන්ජලිස් වල තිබුණ අඳුරු පැත්ත, බලාපොරොත්තු කඩවීම, දුප්පත්කම, කාන්තාවන්ට තිබුණ අභියෝග මේ හැමදේම මේ කතාව පිටිපස්ස තියෙනවා. යුක්තිය ඉෂ්ට නොවීම තමයි කනගාටුදායකම දේ. ඇත්තන්ම මේ වගේ නොවිසඳුණු කතා ගැන හිතද්දි විශේෂයෙන්ම බ්ලැක් ඩාලිය වගේ එකක් ගැන හිතනවා ඇත්තටම හොයන්න තිබුණු හැම දෙයක්ම හෙව්වද කියලා. ඒක හොඳ ප්‍රශ්නයක්. සමහර විට පොලිසිය මුල් කාලේ නොසලකා හැරපු එතරම් වැඩකට නෑ කියලා හිතපු හරිම පොඩි හොඩුවාවක් කොහේ තියෙන බැරිද? එහෙන නැත්නම් එලිසබෙත් ඇසුරු කරපු මේ ප්‍රධාන සැකකරුවන්ගේ ලයිස්තුවට අහු නොවුණු කෙනෙක් වෙන්න පුරුවන්. එහෙමත් නැත්නම් අගේ ජීවිතේ අපි තාම හරියට අවධානය යොමු නොකරපු පැත්තක්, සම්බන්ධයක්. ඒකේ මේ අභිරහස විසඳන්න යතුරු තියෙන්න බැරිද? දර්ශක ගාණක් ගිහිල්ලත් ඒ ප්‍රශ්න තාමත් එහෙමම තියෙනවා.